Hello guys, good afternoon, good evening, good morning. මම අද කතා කරන්න ට්‍රේඩිං ඇප් එකක් ගැන. එක ඇවිත්ලා කොයින් රයිස් කියන ඇප් එක මේක මේක ලීගල් නැහැ. මමත් YouTube වීඩියෝ එකක් දැකලා තමයි බැලුවේ ඊට පස්සේ කොහොමද මේක කරන්න පුළුවන් කියලා. මම දැන් කරලා බැලුවා. කීයක් කර හොයාගන්න පුළුවන් කියලා හිතනවා. හැබැයි මේකයි මෙහෙමයි වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. සමහරවල් ලොස් වෙනවා සමහරවල්ට වින් කරනවා. මේක ඇත්තටම තියෙන්නේ ගේම්ස් දෙකයි. මේක එකක් තියෙනවා පිට්කොයින් 28 කියලා මේ ගේම්ස් දෙකේම වෙන දැනටද මට හම්බුනේ ගේම්ස් දෙක තව මේක තියෙනවද දන්නේ නැහැ මේ ගේම්ස් දෙකේම තියෙනවා අපිට විනාඩියක් ඇතුළත ප්‍රෙඩික්ට් කරන එකයි විනාඩි 3ක් ඇතුළත ප්‍රෙඩික්ට් කරන එකයි විනාඩි 5ක් ඇතුළත ප්‍රෙඩික්ට් කරන එක. ඒ කියන්නේ විනාඩියක් ඇතුළත කියන්නේ මේකේ නම් තියෙන බිට්කොයින් එකේ මෙන්න මේ අන්තිම නම්බර්ස් තුන තියෙනවානේ. ඒ නම්බර්ස් තුන එකතුව ලොකුද පොඩිද ඔඩ්ද ඊවන්ද පික්කොඩ්ද ස්මෝල් ලොඩ්ද එහෙම අපිට ගෙස් කරන්න තියෙන්නේ. මේක මචං අපිට ගොඩාක් දේවල් කරන්න බෑනේ. ඒ කියන්නේ බික්කොඩ්ද ස්මෝල් ලොඩ්ද ඒක ගෙස් කරන එක ටිකක් අමාරුයි. හැබැයි අපිට බිග්ද ස්මෝල්ද ඔඩ්ද ඊවන්ද කියන එක නිකන් ගෙස් කරන්න පුළුවන්. දැන් මේකේ ආවේ 8.2 8.2 එතකොට 15යි. මේකේ බිග් කියලා කන්සිඩර් කරන්නේ 13ට වැඩි ඒක. ඒ කියන්නේ 14 15 16 17 18 19 20 24 යනකම් තියෙනවා. ඊට පස්සේ ස්මෝල් කියලා කන්සිඩර් කරන්නේ 13යි 13ට අඩු ඒවා. කියන්නේ එකේ ඉඳලා 13 ඉඳලා. එතකොට ඒක තමයි අපිට එතකොට මේ කියන බිට්කොයින් එකේ අන්තිම නම්බර්ස් තුනේ එකතුව තමයි අපිට මෙතන මේ ගෙස් කරන්න තියෙන්නේ. ඔය එකක්. අනිත් එක මචං ඇවිල්ලා මේක කලර් ප්‍රෙඩික්ෂන්. මේකේ තියෙන්නේ ඊළඟට එන දැන් මෙන්න මේ මොකක් හරි මෙතන ප්‍රයිස් එකක් තියෙන මම හරියටම දන්නේ නැහැ. ඊළඟට එන කලයක අපිට ප්‍රොඩික් කරන්න තියෙනවා. ඒකට මේක රෙඩ් කලය විතරනේ අපිට නම්බර්ස් උත් දාන්න පුළුවන්. දැන් මෙතන තියෙන රෙඩ් පර්පල් ග්‍රීන් කියලා. මේකේ තියෙන්නේ බිංදුවේ ඉඳලා 9 වෙනකන් තියෙන්නේ. කලර්ස් යන විදිය පේනවනේ රෙඩ්. රතුයි මේකයි යන්නේ. මේ පර්පල් කියන්නේ මෙන්න මේ බිංදුවයි 5යි කියන එක. ඒක ප්‍රෙඩික්ට් කරොත් අරක වගේ අපි ඩොලර් එකක් දාන ඩොලර් 4.84. රෙඩ් එක දානවනම් 1.95. ග්‍රීන් එකටත් 1.95. ඔය අපි මේ නම්බර් එකක් ඊළඟට වැටෙන ගෙස් අපි දැන් මේ කලින් පාර දැම්ම නම් මේක 9 වැටෙන්නේ කියලා ඩොලර් එකක් දැම්මොත් අපිට ඩොලර් 9.5ක් එනවා. අන්න එහෙම එකක් තමයි ඉතින් මෙතන තියෙන්නේ. මේකේ වැඩේ තියෙන්නේ අපිට ස්ටාර්ට් කරන්න පුළුවන් 0.01 එකකින් ඉඳලා. ඒ කියන්නේ ඩොලර්ස් නෙමෙයි ඩොලර්ස් තමයි. ඩොලර්ස් 0.01. ඒක ඉඳලා ඉතින් අපිට මේව කරගෙන යන්න පුළුවන් ආතල් එකට කරන්නත් පුළුවන්. ඔන්න ඔහම තමයි මේ කතන්දරේ මේ ඇප් එක ගැන මම නිකන් chat GPT ගහලා බැලුවා. chat GPT ගැහුවාම මචං තියෙන්නේ මේක මේ සර්ච් කරපු පරණ එක. මේක ඉතින් බෑඩ් කියලා තමයි තියෙන්නේ. what is coin rise up good or bad කියලා දැම්මම ඒ කියන්නේ multiple scam warnings තියෙනවා කියලා තියෙනවා withdrawal problem. එනවා ට්‍රේඩින් apps වල කොහොමද ඒ කේස් එක තියෙනවා ඉතින්. හරි ඒක හරියන්නත් පුළුවන්. අර ඒකෙන් ට්‍රේඩින් කියන්නේ ට්‍රේඩින් බෙටිං කියන්නේ ට්‍රේඩින් කියන්නේ වෙනම කතන්දරයක්. මේක ඉතින් මේ බෝක තියෙනවා ඉතින් what should you do කියලා තියෙනවා ඩිපොසිට් කරන්න එපා කියලා තියෙනවා. මේක ස්කෑම් එකක් කියලා තියෙනවා. මේකෙන් කොයි වෙලේ හරි නතර කර. මේක ඉතින් බෑඩ් ඒක ඉතින් මචං බල කැමති නම් කරන්න පුළුවන් නැත්නම් නිකන් යන්න පුළුවන් මම ඉතින් කරලා බැලුවා. ඊට පස්සේ මේකේ කතන්දරේ කියන්නේ මේකේ තියෙනවා ටෙලිග්‍රෑම් ගෲප්ස් දෙකක්. ඒ ටෙලිග්‍රෑම් ගෲප්ස් වල වැටෙනවා ඒ කියන්නේ මම දන්නේ ඒක කොහෙන්ද නෙව්වන්නේ කියලා. ඒ ගෲප්ස් වල ඉන්නවා සාමාන්‍ය 12000 15000ක් විතර වගේ ඉන්නවා. එතකොට ඒ ගෲප් වල දානවා ඊළඟට වැඩ ටයිම් එකත් එක්ක 10:32යිනේ මචං 10:32ට එන මොකද්ද කියන එක ඒ කියන්නේ 10:33 වෙනි විනාඩියේ ඊළඟට යාලා ගෙස් කරන්නේ මොකද්ද මේකේ බිග්ද ස්මෝල්ද මෙන්න මේ කලර් ප්‍රෙඩික්ෂන් එකේ මොන කලයකද රෙඩ්ද ග්‍රීන්ද මේන් කලර්ස් දෙක විතරයි දෙන්නේ රෙඩ් අනිත් ඒවා නම් නෑ මචං මට එහෙම ගෲප් හම්බුනේ නැහැ ඒ කියන්නේ නම්බර් එක ගෙස් කරන ඒවා හම්බුනේ නැහැ කලයක විතරයි ප්‍රෙඩික්ට් ගෙස් කරන්නේ මේකෙත් බිට්කොයින් එකේ බිග්ද ස්මෝල්ද කියන එක ප්‍රෙඩික්ට් කරලා කියන්නේ යාලා ගෙස් කරලා දාන ගෲප් එකේ ඒක මචං
හරියනේව තියෙනවා වර්ධනයව තියෙනවා. ඒක ෆලෝ කරාම ඕමිනියන් කරලා බැලුවා. හැබැයි උන්ගේ එකත් එක්කත් ගියාම ටිකක් අපිට පොඩ්ඩක් වින් කරන්න පුළුවන්. ඔය කියන්නේ 10ක් ගත්තොත් එහෙම 6ක් දිනනවා 4ක් පාර දිනවන්න එහෙම එකක් තියෙනවා. ඊට පස්සේ ඊළඟ පාර මෙහෙම ඉතින් ඒක ඉතින් වාට ඒක ප්‍රැක්ටිස් එකෙන් මේක එන්නේ මේක බිග්ද ස්මෝල්ද එහෙම නැත්නම් කලයක රෙඩ්ද ග්‍රීන්ද කියන එක වාට ඩිසයිඩ් කරන්න පුළුවන්. මම අර ගෲප් ලින්ක්ස් ටිකත් කොහොමත් මේකේ දානවා. ඊට අමතරව මම මේකේ ලින්ක් එකක් දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයාලට ගෲප් මේක වෙන මෙතන ලින්ක්ස් දානවා. ගේම් එකේ ලින්ක් එක දානවා. ටෙලිග්‍රෑම් ගෲප්ස් එකේ ලින්ක් එක දානවා. මේකේ දැන් ස්ටෙප්ස් ටික කිව්ව නෑනේ මම කොහොමද මේක කරන්න කියලා. පෙක් ගැන විතරනේ කිව්වේ. එතකොට මචං මේක කරන්නේ හරි ලේසි මේක හදන විදිය. මම ලින්ක් එක දාන්නම් පහලින්. මේක ඔයාලා ෆලෝ කරගන්න. මේ මචං මේක ලොග් අවුට් වෙන්න. මේ ලොග් අවුට් වෙලා මේක රෙජිස්ටර් වෙන්න තියෙන්නේ. රෙජිස්ටර් වෙනවා කියන්නේ ඔයාලට ඔයාගේ තියෙන ඊමේල් ඇඩ්‍රස් එකක් මේක ගහන්න. මේ මගේ තියෙන ඊමේල් ඇඩ්‍රස් එක. ඊට පස්සේ මෙතන next දෙන්න තියෙන්නේ. ඊට පස්සේ වෙරිෆිකේෂන් කෝඩ් එකක් එනවා. වෙරිෆිකේෂන් කෝඩ් එක මෙතන දෙන්න තියෙන්නේ. මේල් එකට කෝඩ් එකක් එවනවා. ඒ කෝඩ් එක මෙතන පේස්ට් කරන්න. එසවා මෙතන ඔයාලට කැමති පාස්වර්ඩ් එකක් මෙතන දාන්න. රෙජිස්ටර් වෙන්න. මගේ ඒක රෙජිස්ටර් වෙලා තියෙන්නේ. ඒකම ඔල්රෙඩි රෙජිස්ටර්. රෙජිස්ටර් වුණාට පස්සේ තමයි මෙන්න මේකෙන් අපි ඉස්සෙල්ලා කතා කරපේ. ඊට පස්සේ දැන් මේක රීචාර්ජ් කරන්න ඕනේ. මේක රීචාර්ජ් කරන්න තියෙන්නේ ඇසෙට් වලට ඇසෙට් වලට ගියා. පොඩ්ඩක් ලොග් අවුට් වුණානේ. ලොක් වුණා. ඊට පස්සේ මේක ඇසෙට් වලට ගියා. රීචාර්ජ් ගියා. මේක මෙහෙම ක්‍රිප්ටෝ කරන්සි වලින් වලට දාන්න පුළුවන්. ඒකට ඔයාලට මෙතන මේ amount එක දාලා මේක නෙස් කරන්න තියෙන්නේ. ෆ්ලැට් කරන්සි වලට යනවා නම් Egypt, PKR, BDT, MGN, LKR තියෙනවා. LKR සිලෙක්ට් කරලා ඔයාලට මිනිමම් 600ක් පුළුවන් රීචාර්ජ් කරන්න. ඊට පස්සේ ඒක next දීලා මේ ස්ටෙප්ස් ටිකක් තියෙනවා. ඒක ඉතින් අවුලක් නෑ. ඉතින් වෙයි කියලා හිතනවා. ඒ කියන්නේ පේ කරගෙන යන්න තියෙන්නේ. පේ කරන්න යන්න කියන්නේ මෙහෙ එකක් තියෙනවා. ඒතකොට මෙන්න මෙහෙම මේකක් එනවා මචං. ඒතකොට මෙතනදී ඔයා නම්බර් එකක් ගන්න 1 2 3 4 5 6 7 8 වගේ ගෙහුවා. ඔයාලා අප බැරිද? හරි. ඊට පස්සේ මෙන්න මෙහෙම ගත්තාම එනවා මේ මෙයාලගේ බෑන්ක් එකවුන්ට් නම්බර් එක. එතකොට අපි ට්‍රාන්ස්ෆර් කරලා බෑන්ක් ස්ලිප් එක මෙන්න මේකට දාන්න. මෙන්න මේ ඩීටේල්ස් වලට ට්‍රාන්ස්ෆර් කරලා 600 දාන්න ඉස්සෙල්ලාම වලට ඩවුට් වගේ නම් මම නම් දැම්මා 600 උත් දැම්මා 900 උත් දැම්මා. දාලා මේකට ට්‍රාන්ස්ෆර් කරලා කන්ෆර්ම් කරන්න. පැය දෙක තුනක් වගේ ඇතුළත යනකොට ඔයාලගේ මේකට වැටෙනවා කෑෂ් එනවා. ඒක කෑෂ් කියන්නේ ඩොලර්ස් වලින් එන්නේ. ඒක ලයිසියක් කියන්නේ සාමාන්‍යයෙන් මෙතනින් බලුවොත් කීය ඩොලර් එකක් 600 සිලෙක්ට් කරාම ඩොලර් 1.94 ඩොලර්ස් දෙකක් ආසන්න ගාණක් එනවා. ඒතර ඒ දෙකෙන් ඔයාලට ප්ලේ කරන්න පුළුවන්. ඉස්සෙල්ලාම 7.01ක් දාලා බලන්න. කලර් ප්‍රෙඩික්ෂන් එක මම කරා. ඊට පස්සේ බිට්කොයින් එක කරා. මම නම් කියන්නේ බිට්කොයින් අර නම්බර්ස් ටික ගන්න එක කරන්න පුළුවන් කලර් ප්‍රෙඩික්ෂන් එකට වඩා. මේ අරගේ බිග්ද ස්මෝල්ද කියලා මේවා කරන්න තියෙන්නේ. ඒක ගන්න පුළුවන් ටෙලිග්‍රෑම් ගෲප්ස් වල ඔයාලට එනවා ඒක හරියට. ගෲප් එකේ ලොග් වෙලා බලන්න. ඒතකොට පෙන්නනවා මේක වින් මේක ලොස්. කියන්නේ යාලගේ ඩීටේල් එකක් එනවා මේක වින් මේක ලොස් කියලා නිකන් ටෙලිග්‍රෑම් එකේ ජොයින් වුණා ඇති.
ඉගෙන විද්‍රෝ කරන්නත් ඒ කතන්දරීම තමයි තියෙන්නේ අපිට ඕන කරන්සි එක දැම්මා එල්කයාරන එල්කයාර් තුරමෙන්ට මෙතනයින්ට ගත් කියක් විද්‍රෝ කරනවාද කියන එක දානවා අපි ඒක දැම්ම ඊටවසේ නැම දැම්මා බෑක එකවු නම්බ කරන්න බෑන්ක් පික් කර ප්‍රාශ්නයම එක පික් කර සබ්මිට් කර තොට එක ඩිපොසිට් එනවාට ඕක තමයි කතන්දරේ කරලා බලන්න ඉතින් මේක මං කියනම දැක්ක හිද මම කිවේ වඩින්කම්ම එකක් ගන්න පුළුවන්න කරලා බලන්න මේක හැබැයි මේ හරියට එන්න පුළුවන් අරදන්න පුළුවන් ඉතින් බැටින් ස්ටාවගේ තමා සප්පියු කරලා බලන්න නැතන් නොකරන්නත් පුළුවන් වාට මේක කරන්න ඇතිවෙන්නත් පුළුවන් කරන්නත් පුළුවන් අමනංගින් කරලා බැලවා ටිකක් පරාද ටිකක් දිනු ඇඩික්වන සින්න උත්තියෙන හොඩ පරිස්සමෙන් කරන්න එතකට ඔච්චර තම කතන්දර තියෙන්නේ මේක මම ලිංක්ස් ටික දාන්න මේ ලිංක එකත් දාන්න ටෙලිග්‍රෑම් ලිංක්ස් දෙක දාන්න බික්කොයින් එකයි කල පඩික්ෂන් එක මන රෙකමටනකට බික්කොයින් එක ගැන නම්බර්ස් කරන එක ඔටික තමයි එන කරලා බලන්නනම් බලන්න ඇත නිකයින් කැමති දෙයක් වල්ල කරන්න පුලු එන ගෞරයෙන් බුදුසරමයි thank you